සම්බන්ධයෙන්. ඒ අයගේ දෙවනි බලාපොරොත්තු වුණේ පොඩි වාහනයක් ගන්න. විච් පොරොන්දු අමතක කරන්න එපා. ජපාන් වලින් ගේන මෝටර් සයිකල් එකක් ගන්න පුළුවන් කියලා කවුරුත් නෙවෙයි ගරු ජනාධිපතිතුමා ඡන්ද කාලේ කිව්වේ. පුළුවන් කෝ ජපානයේ මෝටර් සයිකල් පදින්න. ඊයේ වාහන වලට තවත් බද්දක් ගැහුවා. සෝෂල් සිකියුරිටි ලෙවි කියන එක. ඒක විකුණනකොට රිෆන්ඩ් කරනවා කිව්වා. ඒක මට පැහැදිලි නැති නිසා මම ඒ සම්බන්ධයෙන් දැන් කතා කරන්නේ නැහැ. මොකද ඒක කන්ෆියුස්ඩ් එකක්. අලුත් බද්දක් වදිනවද නැද්ද කියලා. නමුත් තියෙන බදු අඩු කරේ නැති බව නම් මෙතන කියන්න සිද්ධ වෙනවා. ලෝකයේ දෙවනි වැඩිම වාහන ටැක්ස් එක තමයි ලංකාවේ තියෙන්නේ. ඔයයි සතුටු වෙනවා ඇති. පොඩි විට්ස් කාර් එකක් ගන්න බලාපොරොත්තු වෙච්ච කට්ටියට ඔබලා ඇත්තටම ලබා දීපු දේ. තමන්ගේ ගෙයක් හදා ගන්න එක තමයි තුන්වෙනි බලාපොරොත්තු හැටියට ඔවුන් කිව්වේ ගරු කතානායකතුමා. අපි පිළිගන්නවා. අපේ රටේ බොහෝ අයට ඉන්න තැනක් තියෙනවා. හුඟක් වෙලාවට දෙමව්පියන්ගේ ගෙදර කාමරයක් නැත්තම් දෙකක් කොටසක් බෙදලා දීලා තියෙනවා. සමහරලාට නීත්‍යානුකූලව දීලා තියෙනවා. සමහරලාට ඇනෙක්ස් එකක් හදලා තියෙනවා. හැබැයි තමන් කැමති තමන්ගේ තැනකට යන්න. ඔගොල්ලොන්ගේ පොරොන්දු වල කරු කතානායකතුමනි 31 තියෙනවා. මෙන්න මෙහෙම දෙයක්. තරුණ විවාහ පිරිස් සඳහා නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකර ගැනීමට මූල්‍ය පහසුකම් ලබා දෙනවා කියලා. ඔන්න ඕවා තමයි පොරොන්දු. ඕවට තමයි ඡන්දේ ලබා ගත්තේ. ඕවා තමයි කිව්වේ. නාගරික ප්‍රදේශවල මහල් නිවාස ඉදිකිරීමට පෞද්ගලික අංශයට දිරිමත් කිරීමට ඉඩම් රජයෙන් ලබා දෙනවායි කියලා කිව්වා. නිවාස ඉදිකිරීමේදී ඉඩම් අයිතියේ ගැටලු විසඳනවායි කියලා ඔබලා කිව්වා. මං අහන්න කැමති උරුමයට මොකද්ද උනේ කියලා. ඊයේ කියනවා නිවාස 70000ක් හදන්න හොඳට අහගන්න කරු කතානායකතුමා. 2026 දී 10000ක් හදන්න මුළු වියදම වෙන් කරන්නේ රුපියල් මිලියන 10200යි. ගෙවල් 70000ක් හදන්න ඕනේ. ඒකෙන් 10000ක් 26 හදනවා වෙන් කරන්නේ බිලියන 10.2යි. ඒ කියන්නේ එක ගෙයකට මිලියනයයි. මට කියන්න මිලියනයකින් ගෙයක් හදන්න පුළුවන්ද කියලා. හරි. අද වර්ග අඩියක් හරි මම පෙන්නනවා. හරි අද වර්ග අඩියක් රුපියල් 10000යි. අඩු ක්වොලිටි එකේ. වර්ග අඩියක් රුපියල් 10000යි ඉඩම නැතුව. එතකොට ඔව් ගෙයක් හදන්න පුළුවන්. හැබැයි ඒ ගේ ප්‍රමාණය අඩි වර්ග අඩි 100යි. වර්ග අඩි 100ක ගෙයක් හදන්න පුළුවන්. වර්ග අඩි 100ක ගෙයක් හදන්න පුළුවන්. ඊට පස්සේ කියනවා අපල් වත්තේ මාදම්පිටියේ ෆර්ගසන් මාවතේ ස්ටේඩියම් ගමේ කොළඹගේ මාවතේ ටොරින්ටන් එකේ සහ අපේ කෝට්ටේ අරුණෝදය මාවතේ ගෙවල් වාගයක් හදන්න රුපියල් බිලියන 15ක් වෙන් කරලා තියෙනවා කියලා. අත වශයෙන්ම කරු කතානායකතුමනි මේකේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක 2018-19 මම ගිහිල්ලා බැලුවා අර්බන් රීජනරේෂන් ප්ලෑන් එක. ඒකේ කොස්ට් එක රුපියල් බිලියන 90යි. රුපියල් බිලියන 90යි. $300 million at the time. හරි. ඉතින් රුපියල් බිලියන 15ක් දීලා මේවා ගෙවල් හදනවා කියලා බොළු පොරොන්දු තමයි ඔබලා ඊයේ දීලා තියෙන්නේ. ඊට වඩා හොඳ කතාවක් ඊයේ ජනාධිපතිතුමා කිව්වා. මේක තමයි බෙස්ට් කතාව. රාජ්‍ය සේවකයන්ට සහන පොලිය යටතේ නිවාස ණය දෙනවායි කියලා කිව්වා. රුපියල් ලක්ෂ 30ක් දක්වා 104 පොලිස් සහනයක් දෙනවායි කිව්වා. මෙහෙමත් කිව්වා. 10%ක් නම් පොලිය 106යි ඕගොල්ලෝ ගෙවන්නේ 104ක් අපි ගෙවනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. ඊට පස්සේ මේ ලක්ෂ 30ට මේක ලිමිට් කරලා තියෙනවා. තවත් ලක්ෂ 20ක් ගන්න පුළුවන් වෙනම ක්‍රමයකට. නමුත් උපරිමේ ලක්ෂ 30 අපි හිතමු ගත්තා කියලා 110ට. 110ට ගත්තොත් පොලිය ලක්ෂ 3යි අවුරුද්දකට. තමන් ගෙවනවා 1,80,000ක් රජය ගෙවනවා 1,20,000ක්. කොච්චර හොඳයිද කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. බලන්න මෙච්චර හොඳට අපිට සලකනවා. හැබැයි වෙන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 500යි. එතකොට මේ රටේ රජයේ සේවකයෝ මිලියන 1.4ක් ඉන්නවා. ඒකෙන් 4166 දෙනෙක්ට දෙන්න පුළුවන් මේ කතාව. එහෙමනම් මේක ජෝක් එකක්ද? එහෙමත් නැත්නම් මේක රියැලිටි එකක්ද කියලා අපිට අහන්න කනගාටුවෙන් හරි සිද්ධ වෙනවා. ඒ නිසා යථාර්ථය මොකක්ද කියන එක අපිට දැනගන්න සිද්ධ වෙනවා. උපරිම තවත් විදිහකට ගේ ඇත්ත කතාව මේකයි කරු කතානායකතුමනි. අපි හොයලා බැලුවා. අපි බැංකු වලට කතා කරා. හරි ස්ටේට් බැංක්ස් ප්‍රයිවට් බැංක්ස් ඔක්කොටම කතා කරලා ඇහුවා. ඇත්තටම මේ ණයක් ගන්න නම් කොච්චර විතර ගෙවන්න ඕනද? කොච්චර විතර පඩියක් තියෙන්න ඕනද කියලා. ඒගොල්ලෝ කියනවා 60ක් පඩියෙන් උපරිම හවුසින් ලෝන් එකක් ගන්න පුළුවන්. ෆෝස් සේල් වැලියු එකෙන් 70%කට අඩු වෙන්න ඕනේ. අවුරුදු 10ක ලෝන් එකක් ගන්නවා නම් 10%ක් 14ක් අතර වෙනවා. රුපියල් 80000ක මාසික පඩියක් තියෙනවා නම් රුපියල් බිලියන 2.3ක් 2.8ක් අතර ගන්න පුළුවන් ලෝන් එකක්. එතකොට පඩියෙන් රුපියල් 40000ක් 48000ක් ගෙවන්න වෙනවා 80000ක් පඩිය ලැබෙන කෙනෙක්ට. එතකොට රුපියල් 2.5ට මැද පන්තියේ කොහෙද ගෙවල් තියෙන්නේ කරු කතානායකතුමා? මිලියන් එකකට ගෙවල් තියෙනවා කියලා ගරු ඇමතුමා කියනවා. හැබැයි ඒ මිලියන් ගේ කියන්නේ වර්ග අඩි 100 ගෙවල්. එහෙම නෙවෙයි අපි කතා කරන්නේ. අඩුම ගානේ වර්ග අඩි 500ක් 600ක්වත් තියෙන්න ඕනේ ගෙයක් උනා. මේකේ කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක ඉතාමත් ඉහළයි. අපේ රටේ කලාපේ රටවල් වලට
කම්පයා කරනකොට අතිශයින් වැඩි තායිලන්ත ඉන්දියාව වගේ. අපි හොයලා බැලුවා ඇයි කියලා. දැන් මෙච්චර මේ බලාපොරොත්තුවක් තියෙනවා නම් තරුණ කට්ටියට ගයක් හදාගන්න. ඒකට අපි සහනයක් දෙනවයි කියලා කියනවා නම් බදු ගහලා ට්‍රෙෂරි එක උතුරනවනම් මෙන්න මං කියන්නම් බදු ටික ගෙවල් හදන්න තියෙන බදු ටික HS කෝඩ් එක වලට අනුව සිමෙන්ති වලට ගහනවා 149ක්. ඇස්බෙස්ටොස් එකට ගහනවා 193ක්. Sorry? You have another 2 minutes. නෑ නෑ මදි. හරි තව 15. හරි එතකොට වෝල් ටයිල්ස් එකට 160ක් 105ක් බාත්රූම් ෆිටිං වලට 160ක් කොන්ක්‍රීට් වලට 160ක් PVC පයිප් වලට 92ක් ඉන්සුලේටර් ඩ්වාර් වලට 153ක් ඇත්තටම කරන ඇත්තටම ප්‍රජාවට ගයක් හදන්න උදව් වෙනවා නම් මෙන්න මේ ප්‍රශ්න විසඳන්න කියලා අපි ජනාධිපතිතුමාට කියන මේ සෙස් එක